ඉතින් සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අදත් ඔයාට වටිනා කියන වීඩියෝ එකක් අරගෙනයි මම ආවේ. අද කතා කරන්නේ අඹ වගාවේ අවාර දැමීම. ඉතින් අපි අවාර කිව්වට මේකේ නම තමයි මේකේ සංයුතිය තමයි පැක්ලෝ බියුටි සෝල් කියන සංයුතිය තියෙන්නේ. රසායනික සංයෝගය. මේ පැක්ලෝ බියුටි සෝල් එහෙම නැත්නම් මේ අවාර වලින් කරන්නේ ශාකයක මල් පිපීම උත්තේජනය කිරීම තමයි මේකෙන් කරන්නේ. මේ පැක්ලෝ බියුටි සෝල් බහුලව භාවිතා කරන්නේ අඹ වගාවට සහ දුරියන් වගාවට. ඉතින් අපි අද මේ අවාර දාන්නේ අඹ වගාවට. රැඳෙන වීඩියෝ එකත් එක්ක ඉදිරියට මෙයන් මොනවද කරන්නේ, කොහොමද කරන්නේ, මොන වගේ ප්‍රශ්න වලටද අපි ඉස්සරහට මුහුණ දෙන්න ඕනි, සියලු දේ අපි කතා කරමු. වීඩියෝ එකේ රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ස්කිප් කරන්න එපා. ඔයාට වටිනා කියන ස්ථාන ගොඩක් මගහැරෙන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එකේ දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. අවාර දැම්මේ නැතත් සාමාන්‍ය ප්‍රමාණයකට මල් හැදෙනවා. හැබැයි මේ අවාර වලින් කරන්නේ මල් හට ගැනීම උත්තේජනය කිරීමට තමයි මේක භාවිතා කරන්නේ. ඉතින් මේ අවාර භාවිතා කරන්න ඉස්සෙල්ලා අඹ ගහ කප්පාදු කරලා තියෙන්න ඕනේ. කප්පාදු කරාට පස්සේදී මෙන්න මේ ඔයාට පේන ආකාරයේ කහ පාටට හුරු එහෙම නැත්නම් රතු පාට ආකාරයේ දලු තියෙන අවස්ථාවේ තමයි මේ අවාර අපි මේ ගහකට දාන්න හොඳම අවස්ථාව කියලා නිර්දේශ කරන්නේ. මේ අවාර දාන්න ඉස්සෙල්ලා අඹ ගහ කප්පාදු කරන්න ඕනි කියලා මම ඉස්සෙල්ලා කිව්වා. කප්පාදු කරලා මැද තියෙන වැඩි අතු අයින් කරලා ඊට පස්සේදී මෙන්න මේ එන දලු මුරේ ආවට පස්සේ තමයි අවාර දාන්නේ. අවාර සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ ගහේ ප්‍රමාණයට තමයි අවාර දාන්න ඕනි. ඒ කියන්නේ අපිට හිතුණු ප්‍රමාණයට අවාර භාවිතා කිරීමට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් ජලය ලීටර් 2ක් අරගෙන ඒකට තමයි මේ සංයුතිය මිශ්‍ර කරන්නේ. මේක සූත්‍රයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ශාකයේ වියනේ වපසරිය ගන්න ඕනි. වියනේ ප්‍රමාණය අරගෙන මීටර වලින් මැනගෙන ඒක වියනේ උසත් මීටර වලින් අරගන්නවා. අරගෙන මේ දෙකම වැඩි කරනවා. වැඩි කරලා ඊට පස්සේදී ඒක 4න් වැඩි කළාට පස්සේදී අන්නේ එන ගාන තමයි ග්‍රෑම් ගාන ගහකට දාන්න අවශ්‍ය. ඔයාට පැහැදිලි වෙන්න අපි මෙහෙම කිව්වොතින් වියනේ විස්කම්බය මීටර් 5ක් තියෙනවා. ඒ වගේම වියනේ උස මීටර් 2ක් තියෙන අඹ ශාකයක් වුණතින් 5 වැඩි කිරීම 2 10යි. ඒක 4න් වැඩි කළාට පස්සේදී 40යි. අන්න ඒ වගේ ගහකට ග්‍රෑම් 40ක ප්‍රමාණයක් අපි වතුර ලීටර 2ක දිය කරලා මෙන්න මේ ආකාරයට මේ ගහ වටේට චූටියට සාමාන්‍යයෙන් අඩියක වගේ ප්‍රමාණයක් පස් ටික බුරුල් කරලා පස්සට ඇද ගන්නවා. ඇදගෙන පොඩි වලක් වගේ හැදෙන ආකාරයට තමයි හදාගන්නේ. හදාගෙන මෙන්න මේ පේන විදියට මේ අඹ අතු ටික සාමාන්‍යයෙන් කඳත් එක්ක නැහැවිලා යන්න තමයි මේ අවාර දමන්න ඕනි. දැම්මට පස්සේ වටේට වැඩිපුර වැටෙන අවාර ටික ගලා යෑමක් සිදු වෙන්නේ නැහැ. අපි අර කපන වල නිසා ඊට පස්සේදී ඒක වහන්න ඕනි. පස් වලින් ඒ අදපු පස් ටිකෙන්ම දාලා වැහුවට පස්සේදී මේ අපි දාන පැක්ලෝ බියුටි සෝල් ටික විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ අවාර දාලා අපි මාස 3කමාරක වගේ කාලයක් බලාගෙන ඉන්න ඕනි මේ මල් හට ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙනකම්. ඉතින් සම්පූර්ණයෙන්ම මේ එන රිකිලවල විශාල මල් ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් මේ අවාර දැමීමෙන්. සාමාන්‍ය ආකාරයට මල් පිපුණොත් මේ වගේ ලොකු ප්‍රමාණයක් මල් පිපෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් තමයි මල් පිපෙන්නේ. එතකොට අපිට ලබා ගන්න පුළුවන් ඵලදාව ඉතා සීමිත ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ අවාර දැමීමේ විශේෂ වාසියක් තමයි වැඩි අස්වැන්නක් ලබා ගන්න තමයි මේ සියලු දේම අපි මේ ශාකවලට කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපි මේ අවාර දැම්මට පස්සේදී අපිට මල් වාර 2ක ප්‍රමාණයක් මේ ඵලදාව නෙලා ගන්න පුළුවන්. ඵලදාව නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් එක අඹ මුරයකට මේ පැක්ලෝ බියුටි සෝල් භාවිතා කරාට පස්සේදී අපිට තව එක වාරයකට නොමිලේම මල් හට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ අද කතා කරන්නේ ටොම් ජේසියා අඹ වගාවකට අවාර දැමීම. ඒ වගේම අපිට අවශ්‍ය කරත්ත කොළඹන්, වල්ලඹ, වෙල්ල කොළඹන් ඒ ආකාරයේ අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක අඹ ගහකට මේ අවාර දාන්න පුළුවන්. අවාර දාලා මල් හට ගැනීම උත්තේජනය කළා ඵලදාව වැඩි ප්‍රමාණයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගහේ උස වියනේ ප්‍රමාණය, ගහේ ආයු කාලය කොපමණද කියලා
කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේ අවාර භාවිතා කරන්න. ඉතින් ඒක නිසා අපිට ගෙදර තියෙනවා නම් කරත්ත කොරම්බන් ගහක්, එහෙම නැත්නම් ටොම් ජේසියා ගහක්, නැත්නම් සීනියඹ ගහක් පළදාව අඩුයි නම් ඔයත් මේ ආකාරයට මම කිව්ව විදියට අවාර දාලා බලන්න. අනිවාර්යයෙන්ම මල් හට ගැනීම විශාල ප්‍රමාණයක් උත්තේජනය වෙලා හොඳ මල් ප්‍රමාණයක් එනවා. ඒකෙන් ඉතින් හොඳ ගෙඩි ප්‍රමාණයක් අපිට ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා. අපි අවාර දාන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මේ අඹගස් මුල අඩි 2ක 3ක වගේ ප්‍රමාණයක් සුද්ධ කරගන්න ඕනි. මොකද තනකොළ තිබුණොතින් මේක මේ දාන අවාර ඒ තනකොළ වලටත් උරාගෙන මේ අඹගහට උරා ගැනීමේ ප්‍රවණතාවය යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. ඒක නිසා සුද්ධ කර ගැනීම කෝකටත් හොඳයි. මේ අවාර දාලි වරුණාට පස්සේදී අපි අද අවාර දැම්ම කියලා අපි හිතමුකෝ. ඊට පස්සේදී අපි හෙට දවසේ නෙමෙයි අනිද්දා දවසේ නැවත මේ අඹ ගහකට ජලය ලීටර 2ක් ගහ මුලට දමන්න ඕනි. ඊට පස්සේ තමයි මේ අවාර වල හොඳම ආකාරයෙන් උපරිම කාර්යක්ෂමතාවයකින් ගහට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අවාර දැමීම ගැන අද ගොඩක් දේවල් දැනගත්ත කියලා මම හිතනවා. මීට වඩා දෙයක් දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මීට අමතරව අඹ ගස් කප්පාදුව, අඹ වලට තෙල් ගැහිම, ඒ වගේම අඹ වලට කවර දැමීම, පළදාව නෙලීම, පොහොර දැමීම යන ආදී සියලු දේවල් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම දැන ගැනීම පිණිස. ඉතින් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක කෝල් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාන සැනින් ඔයාලා ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාව දිනවා. ඒත් එක්කම මගේ channel එකට ඇවිල්ලා බලන්න ඔයාලට වටිනා කියන වීඩියෝ රාශියක් තියෙනවා. පොල් කුරුමිනියන් පාලනය කරගන්න ආකාරය, ගස් ලැබුව වගාවක්, කෙසෙල් වගාව කොහොමද කරන්න කියලා සියලු විස්තර තියෙනවා. ඒ සම්බන්ධවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒත් එක්කම මේ ආකාරයට ඔයාගේ අඹ වගාවක් තියෙනවා නම් වගාව සම්පූර්ණ මුල සිට නඩත්තු කරලා ඊතා විශාල අඹාස්තන්නක් ලබා ගැනීම සඳහා පුහුණු පළපුරුදු ඊතා දක්ෂ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් එයාලත් එක්ක කතා බහ කරලා අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන අඹ වගාව සාර්ථක කරගන්න ඔයාටත් පුළුවන්. ඉතින් මෙන්න මේ දුරකථන අංකයට කෝල් එකක් දීලා ඒ සම්බන්ධව කටයුතු කතා බහ කරගන්න කියලා මතක් කරනවා. අද දවසේ ඔබ නොදන්න බොහෝ දේවල් ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එක නිමා කරන්න මේ සූදානම් වෙන්නේ. තවත් දවසක යලිත් වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා SL ගොවිබිම YouTube නාලිකාවෙන්. එහෙනම් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම.